කොහොමද ඉතින් ඔයාලට සතුටින් සැපෙන් ඉන්නව නේද? අද මගේ වීඩියෝ එකේ මම අරන් ආවේ ඔයාලා අපි හැමෝම දන්න රසමරස රෙසිපි එකක්. මම මේක කලින් හදලා නැහැ. අද තමයි මුලින්ම හදන්නේ. බලමු මාත් එක්ක. ඔයාලා දැක්කනේ මම මේකට ගම්මිරිසයි, ලුණුයි, ගොරකයි එකතු කරගත්තා. මම නම් ගොරක කලින් ගේන්නේ. ගොරක ක්‍රීම් එක. ඔයාලා ගාව ගොරක තියනවා නම් ගොරක තම්බලා ගොරක අඹරලා ගන්න පුළුවන්. මම මේ භාජනයට වතුර ටිකක් දාලා මේක හොඳට ක්‍රීම් එකක් එනකම් හොඳට කලවම් කරගන්න ඕනේ. මම අද හදන්නේ බලමාළු වලින් මාළු ඇඹුල් තියල් එකක්. මම කලින් නම් හදලා නැහැ. මමත් අද තමයි මුලින්ම මේක හදන්නේ. බලමුකෝ අපි හරියට මේ විදිහ කියලා. මේ ටික හොඳට මේ විදිහට කලවම් කරගන්නවා වතුර දාලා. බටර් එක ගොඩාක් උකුයි නම් වතුර ටිකක් දාලා කලවම් කරගන්න ඕනේ. මම දැන් එක පැත්තකින් තියලා මේ තියෙනම සෝදලා ගත්ත බලමාළු එක මම හදන්නේ මේක භාජනයට අතුරන්න තමයි. ඊට කලින් මම මැටි භාජනයක් අරගන්නවා. ඔයාලා දන්නවනේ මාළු ඇඹුල් තියලක් හදනකොට ගොඩක් අය යටට කරපිංචා රම්පේ දාලා තමයි මාළු ටික අතුරන්නේ. මම අද ගත්තේ කුරුඳු කොළ. මේක මම හිතන්නේ දකුණේ අය ගොඩක් හදන්නේ මේ විදිහට තමයි. මම අද කුරුඳු කොළ ටික මේ විදිහට යටට අහුර ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි ඇතිරිය පුරාම කුරුඳු කොළ ටික අතුරගන්නේ. පේනව නේද? මෙන්න මේ විදිහට. ඔන්න ඊට පස්සේ මම හොදලා තියාගත්ත බලමාළු කෑලි ටික අරහත් කලින් හදාගත්ත ගොරක ක්‍රීම් එකේ හොඳට තවරලා ඊට පස්සේ ඇතිලියට මම මේක අතුර ගන්නවා. මේක අතුරනකොට ගොඩක් එක උඩ එක එන විදිහට නැතුව ඇතිලියටම සෙට් වෙන විදිහට තමයි මේක අතුර ගන්න ඕනේ. ඇත්තටම මට මේකට ගත්ත ප්‍රමාණවල නම් ඔයාලට කියන්න බෑ. මොකද මාළු මම කිරලා නෙමෙයිනේ ගත්තේ. මාළු අපිට හම්බෙච්ච මාළු එක තමයි කපලා හැම මම කෑලි කරලා ගත්තේ. ඊට පස්සේ මට ඒකට එන ප්‍රමාණවල කියන්න බෑ. මගේ හිතේ මිම්මට තමයි මම ගොරක ලුණු ගම්බිරිස් කුඩු දාලා බැටර් එක හදාගත්තේ. ඔන්න මම මාළු කෑලි ටිකේ ගොරක තවරලා එක මැටි ඇතිලියට අතුරගෙන ඉවරයි. මෙන්න මේ විදිහට තමයි මාළු ඇඹුල් තියල් එක හදනකොට අපි මාළු ටික දාගන්න ඕනේ. ඊට පස්සේ මම ලිප ඔන් කරලා අඩු ගින්දරේ තමයි මැටි ඇතිලිය තියාගන්නේ. දැන් මම මේ මැටි ඇතිලිය තියලා දැන් නම් මේ හරියටම විනාඩි 10කට පස්සේ මම ඇතිලිය අරිනවා. පේනව නේද? ඒකේ වතුර උණලා තියෙනවා. මාළු ඇඹුල් තියලක් හදනකොට ඒකට අපි වතුර දාන්නේ නැහැ. මාළු එකෙන්ම තමයි වතුර උණලා එක තැම්බෙන්නේ. මම දැන් මේක කෑලි කවලම් කරන්න යන්නේ නැතුව චුට්ටක් කරකවල ඉවර වෙලා ආයෙ මම මේක ලිපෙන් තියනවා. ඔන්න දැන් මම මාළු එක තියලා හරියටම විනාඩි 20කට පස්සේ තමයි මම මේ මාළු එක ආයෙ ඇරියේ. දැන් කරන්නේ මේක හිමිහිට කෑලි පෙරලා ගන්න ඕනේ. උඩ අතට තිබ්බ කෑලි ටික යටට එන විදිහට
පෙරලා ගන්න ඕනේ. බලාගෙන කරන්න. මේක කෑලි කුඩු කරගන්නේ නැතුව හරියම පරිස්සමින් කරන්න ඕන දෙයක්. කෑලි කුඩු වුණොත් ඉතින් අපිට කෑලි මේ කුඩුනේ කන්න වෙන්නේ. ඒ හින්දා ඔයාලා මේක හරියම පරිස්සමට කරන්න. මමත් ඉතින් හරියම පරිස්සමින් තමයි කළේ. පේනවනේ මම තාමත් මේක කෑලි හිරමෙහෙට කරනවා. දැන් නම් මේ මාළු එක තැම්බිලා තියෙන්නේ. ඒ තැඹුල් තියල් එකක් කියන්නේ මාළු වේලිලා ගතියට තියෙන්න එපා. ඒ හින්දා මම මේ වතුර ගතිය අඩු වෙනකම් ආයෙ මම මේක වහලා තියෙනවා. දැන් මේ තියෙන්නේ මං හදාගත්ත මාළු ඇඹුල් තියල් එක. රස පාටයි නේද? ඇත්තරම මම මේක වීඩියෝ කරන කලින් චූටි කෑල්ලක් කාලා බැලුවා. හරිම රසයි. හිතුවටත් වඩා හොඳට මාළු එක ආවා. ඇත්තටම මට නම් හිතෙන්නේ කුරුඳු කොළ යටට දාපු හින්දාද දන්නේ. ඒක හරිම රසට තිබ්බා. ආයෙ දවසක නම් මම හදනකොට කරපිංචා ඉරම්පේ යටට දාලාත් බලන්න ඕනේ. එතකොට ඒකේ රස මොන වගේද කියලා මට හිතා ගන්න පුළුවන්. ඔයාලත් හදලා බලන්න. මේ මාළු ඇඹුල් තියල් එක හරිම රසයි. එහෙනම් ඉතින් යාළුවනේ මාත් එක්ක මාළු ඇඹුල් තියල් එක හදලා ඉවර වෙනකම් මාව බලාගෙන හිටියට ඔයාලා හැමෝටම ස්තුතියි. මම ගිහින් එන්නම්. මාව subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. උත්සරණයි හැමෝටම.